සුබ දවසක් වේන හැමෝටම. අද අපි බලමු ඉස්සර රයිස් එකක් හදන විදිහ. මේකට මම පාවිච්චි කරනවා හොට්සි බ්‍රෑන්ඩ් එකේ ටෙරියාකි සෝස් එක. මේ මුලින්ම අපි නෝමල් රයිස් එකක් හදන විදිහට කැරට් ලීක්ස්, ලුණු ඒ ටික ඔක්කොම කපා ගන්නවා. කපාගෙන සුදු ලුණු මම ගොඩාක් චොප් කරලා අරගෙන තියෙන්නේ. එහෙම චොප් කරාම තෙල් එකට දැම්මම සුදු ලුණු රස හොඳට රයිස් එකට එනවා. පොඩි ඉස්සෝ ටිකක් අරන් තියෙනවා. මම මේකට ඉස්සෝයි විතරයි තමා දාන්නේ. චිකන් මුකුත් දාන්නේ නැහැ. මේ සෝස් එක හොට්සි බ්‍රෑන්ඩ් එකේ ටෙරියාකි සෝස් එක. මේක දැම්මම හරිම රසයි. අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මුලින්ම ෆ්‍රයිඩ් රයිස් එක හදන භාජනයට තෙල් ටිකක් දාගන්නවා. මීට කලින් මගේ වීඩියෝස් වලත් තියෙනවා ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස් එකක් හදන විදිහ. මේක මේ සෝස් එක පාවිච්චි කරන හින්දා තමයි මම ඔයාලට මේ වීඩියෝ එක නැවත ගේන්නේ. ඉස්සෝ ටික තෙල් එකට දාගෙන හොඳට ෆ්‍රයි වුණාම සුදු ලුණු, කරපිංචා, ඊට පස්සේ ටිකකින් ලුණු ටික දාගන්නවා. කැරට් ටිකත් ඒකටම දාගෙන හොඳට ෆ්‍රයි කරගන්නවා. ඊට පස්සේ පොඩ්ඩක් වෙලා ෆ්‍රයි වෙනකොට ලුණු, ගම්මිරිස් ඒ ටික දාගෙන බිත්තර දාගන්නවා. බිත්තර ටිකත් හොඳට ෆ්‍රයි වෙනකොට පොඩ්ඩක් වෙලා තියලා අපි ඒකට ලීක්ස් ටික දාගන්නවා. ඔයාලට ඕන නම් ලීක්ස් ටික අන්තිමට දාගන්නත් පුළුවන්. මම පොඩ්ඩක් ලීක්ස් ටික ෆ්‍රයි කරන හින්දා ලීක්ස් ටික දාගන්නවා. ඒ ඔක්කොම දාගත්තට පස්සේ අපි මේ ටෙරියාකි සෝස් එක දාගන්නවා. මේකෙන් චුට්ටක් වැඩිපුර දාගන්න. මේක දැම්මම තමයි රසය එන්නේ ෆ්‍රයිඩ් රයිස් එකේ. මම වෙන මුකුත්ම ස්පයිසස් මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. පොඩි අයටත් දෙන හින්දා මේක මම දැවිල්ල නැතුව හදාගන්නේ. ගම්බිරිස් ටිකක් විතරයි දැම්මේ. මේ සෝස් එක විතරක්ම ඇති මේ ෆ්‍රයිඩ් රයිස් එකේ රස එන්න. ඒකත් දාලා මම උයාගත්ත බට්ටියකුත් දාලා හොඳට කලවම් කරගන්නවා. ඔයගලන්ට මේකට බාස්මති හාල් එකක් වගේ ගන්නවා නම් හොඳයි. මම මේ වෙලාවේ බාස්මති ගත්තේ නැහැ. කීරි සම්බා වගේ එකක් ගත්තේ. ඔයගොල්ලෝ බාස්මති දාලා හදලා බලන්න. එතකොටත් හරිම රසයි. මේ විදිහට ෆ්‍රයිඩ් රයිස් එක හදලා බලන්න ගොඩක් රසයි. ඔයගලන්ට මේකට චිකන් පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ කැමති දේවල් දාන්න පුළුවන්. සී ෆුඩ් විදිහට හදා ගන්න පුළුවන්. මම නම් ඉස්සොයි විතරයි දැම්මේ. මේ විදිහට ඔයාලත් හදලා බලන්න මේ සෝස් එක පාවිච්චි කරලා ගොඩක් රසයි. බොහොම ස්තුතියි ඔයාලට. සුබ දවසක්.